අයිබෝවන් ඔන්න අදත් අපි රන්කරඩුබයි රෝයල් එලිගන්ස් ආයතනයෙන් අපේ අලුත් නිර්මාණයක් පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කිරීමට පැමිණියා. ඉතින් අපේ නිර්මාණ ගැන දැන ගැනීමට වැඩියෙන් දැන ගැනීමට ඔයගොල්ලන්ට අවශ්‍යතාවය ඇති. ඒ අවශ්‍යතාවයේ විදිහටම සපුර ගන්න ඔයගොල්ලන්ට පුළුවන් මූලික වශයෙන් අපේ YouTube channel එක subscribe කිරීම තුලින් සහ bell icon එක click කරලා තබා ගැනීම තුලින්. ඉතින් අද අපි ඔයගොල්ලන්ට විස්තර කරන්න අරගෙන ආවේ අපි කරන මධ්‍යම ප්‍රමාණයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුරුවක්. ඉතින් අපි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගැන කතා කරන්න ගියොත් මම හිතන්නේ මට ඒක ලොකු විස්තරයක් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේට බුදු වීමට පිට දීපු ඒ බෝධීන් වහන්සේ ඒ වගේම අපේ බුදු පියාණන් වහන්සේ පවා ඒ කරපු යුතුයකම උදෙසා අනිමිස ලෝචන පූජාව තුලින් ගෞරවය නැවත දැක්වුවා. ඉතින් බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණයෙන් අවුරුදු කිහිපයකට පසුව සංඝමිත්ත මහතෙරණිය අතේ දක්ෂිණ ශාඛාවක් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ලංකාවට වැඩමවුවා. ඒ වැඩමව දා සිට අපේ ලංකාවේ මුතුන් මිත්තෝ ඉඳන් වර්තමානයේ දක්වා අපි ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම භක්තිමත්ව උන්වහන්සේ වැඳ පුදා ගන්නවා. ප්‍රධාන වශයෙන් අනුරාධපුරයට ගියොත් මූලික වශයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රුවන්වැලි මහා සම්දානන් වහන්සේ කියන්නේ අපිට අමතක කරන්න පුළුවන් ස්ථාන නෙමෙයි. ඉතින් අපේ ඉන්න කස්ටමර්ස්ලාගේ අවශ්‍යතාවය මත අපි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ නිර්මාණවල ඒ අනුරූවල ප්‍රමාණ කීපයකින් නිෂ්පාදනය කරනවා. මේ අද ඔයගොල්ලන්ට ගෙනලා තියෙන ප්‍රමාණය නිෂ්පාදනය බැලුවොත් මීඩියම් ප්‍රමාණයක නිෂ්පාදනයක් මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුරුව සාමාන්‍යයෙන් අඩිය අඟල් 8 වගේ ප්‍රමාණයක තමයි දිගපළල විහිදිලා තියෙන්නේ. ඉතින් මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුරුවත් ජුවලරි බ්‍රාස් වලින් හදලා කැරට් 24 තනි රත්තරන් ආලේපිත කරලා තමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් අපි වෙනදට කරන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුරුවල මේ පඩිපෙල් කොටස් මේ මකර තොරන් වගේ ඒවා රිදී පාටින් තියලා විශේෂයෙන් මේ කණු පවා රිදී පාටින් තියලා අනිත් කොටස් විතරයි ගෝල් පාටින් කරන්නේ. හැබැයි මේ කස්ටමර්ගේ අවශ්‍යතාවය මත එයාට අවශ්‍ය වුණා මේ සියලු දේම ගෝල් පාටි කරන්න. අපි ඒ හින්දා සියලු දේම කැරට් 24 තනි රත්තරන් ආලේපිතව එහෙම නැත්නම් තනි රත්තරන් ඉලෙක්ට්‍රොප්ලේටඩ් කරලා අපි සිද්ධ කරලා තියෙනවා. මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ සම්පූර්ණ පහළ මළුවේ ඉඳන් උස බැලුවොත් සාමාන්‍ය අඟල් 7ක් විතර තමයි මේ අනුරුවේ හැටියට තියෙන්නේ. එතකොට දැන් මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අපි හදලා තියෙන අනුරුව බැලුවම ඕගොල්ලන්ට පේන්නේ එක පැත්තකට විතරක් අතු විහිදිලා තියෙන මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පමණයි. ඒතර ඔයගොල්ලෝ බලනවා ඇති කෝ දැන් අපි අනුරාධපුරයේ ගිහිල්ලා වන්ද පුදා ගන්නකොට තව බෝධීන් වහන්සේ හුඟක් අතුපතර විහිදිලා තියෙනවා. ඒ කොටස් මෙහි නෑනේ කියලා. ඒක ඇත්තම ඉතිහාසය ගැන බැලුවොත් එතන තව බෝධීන් වහන්සේලා කීපනවම වැඩ ඉන්නවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට අමතරව අපි මෙතන අනුරුවේ අපි highlight කරලා තියෙන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පමණයි. ඒකයි ඔයගොල්ලෝ මේ විදිහට ඒක දකින්නේ. අපි අනුරාධපුරේ ගියාමත් යන අය ගිහිල්ලා වැඳ පුදාගෙන තියෙන අය දන්නවා. ඒ ශාඛාවක් ඒ කොටසක් එක පැත්තකට ගිය අත්තක කොටසක් තමයි වැඩිපුරම. ඒතර ඒකට තමයි අර කණු හැම රත්තරන් පාට කණු හැම ගහලා මේ සවි කරලා තියෙන කොටස එක තමයි අපි මෙතන highlight කරලා තියෙන්නේ. එතකොට මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුරුව අපි බැලුවාම මේකේ තියෙන මේ රන් වැට පවා සියලු රන් වැට ඊට පස්සේ මේ මකර තොරන් මේ සියලු දේ මේ හැමතැනම අපි ඩීටේල් සාමාන්‍යයෙන් අනුරාධපුරයේ වැඩ සිටින ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ඒ මලු අලංකාර වෙලා තියෙන ආකාරය ඊටාම සමීප ලෙසම සලකලා තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පත්‍ර බැලුවොත් පත්‍ර පවා අපි ලස්සනට අපිට පුළුවන් හැකියාවෙන් අපි උපරිම විදිහට සාධාරණයක් ඉෂ්ට කරලා අපි ඒව ඩීටේල් කරලා තියෙනවා. 100% සමාන නොවුණත් ඊටාම ළඟටම එන හොඳ නිර්මාණයක් විදිහට අපි මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුරුව සහිත මෙම නිර්මාණයත් ඕගොල්ලොට ලස්සනට
ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි බලන්න පුළුවන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ වැඩ ඉන්න ඉස්සරලාම් රන් වැටවල් දෙකක් තියෙන මළු දෙක ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඊට අමතරම යට තියෙන අපි ගිහිල්ලා වැඳ පුදා ගන්න යන මළුව අපි සාමාන්‍යයෙන් ගිහිල්ලා ඒ මළුව කොටස යට තියෙනවා. ඊටත් පල්ලෙහා තියෙන වැලි මළුව තමයි මෙතන මේ ඕගොල්ලන්ට මේ කොටස විදියට පේන්නේ. අර මේක මීඩියම් ප්‍රමාණයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුරුවක් හින්දා මෙතනින් එහා කොටස් අපි මෙතන නිර්මාණය කරලා නැහැ. නැත්තම් අපිට පුළුවන් ඒ අවට තියෙන සියලු දේ ඒ අවශ්‍යතාවය පරිදි නිර්මාණය කරන්න. මෙතන අපිට හුඟක් highlight කරන්න අවශ්‍යතාවය වෙන්නේ සහ අපේ කස්ටමර් ගියුමනාව මත ඒ අර තියෙන ප්‍රධාන අංග ටික විතරයි. ඒ ප්‍රධාන අංග වලට අපිට පුළුවන් අපි සාධාරණය කරලා තියෙනවා. ඉතින් මීටත් වැඩිය තව සාධාරණ විදිහට මේක අපි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කරද්දි වෙන්නේ අර මේකේ තියෙන කාලය, ඒකට යන මේවා එකක් එක්ක යන වියදම ටිකින් ටික වැඩිවීමක්. ඉතින් අපි බලන්න ඕනේ මේක මේ වගේ දින බාහනයක් කළාම කස්ටමර්ටත් පහසු වෙන්න සහ අපිටත් අපි ආයතනයක් වශයෙන් අපිටත් මේ නිර්මාණය අපි කස්ටමර්ට පහසුවෙන් ලබා දෙන්න පුළුවන් විදිහට මේකේ වැඩ කටයුතු අවසන් කර ගැනීම උදෙසා. ඒ සඳහා තමයි අපි මේ වගේ නිර්මාණයක් කරලා තියෙන්නේ. මීට වැඩිය ලොකුවට අපි කරන නිර්මාණය සාමාන්‍යයෙන් අඩි 2ක් අඩි 1කමාරක් විතර දිග පළල වෙනවා. ඒ නිර්මාණයේදී මීටත් වැඩිය ඩීටේල් වලට අපි වැඩි සැලකිල්ලක් දීලා තියෙනවා. එතකොට මේ නිර්මාණ දෙකම අපෙන් ඕගොල්ලන්ට මිලදී ගැනීමට අවශ්‍ය නම් කරුණා කරලා අපේ නුගේගොඩ ශාඛාවට පැමිණෙන්න. රන් කරඬුබයි රොයල් එලිගන්ස් නුගේගොඩ ශාඛාවට. එතනදී ඕගොල්ලන්ට අපිත් එක්ක කතා කරලා අපිට ඕගොල්ලන්ට අවශ්‍යතාවය ඇති වෙන පරිදි ඕගොල්ලන්ගේ හැකියාව පරිදි ඕගොල්ලන්ට දායකත්වයේ දක්වන්න පුළුවන් පරිදි අපෙන් මේ නිර්මාණ සිදු කරගත හැකියි. ඉතින් ඒ සඳහා මූලිකව අපි ওই තිරේ දෙස්සෙන අංකයට ඕගොල්ලෝ කතා කළා නම් වැඩි විස්තර දැනගෙන ඇවිල්ලා අපිව හම්බෙලා මේ සම්බන්ධව වැඩ කටයුතු සලසා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.